අපි ඉස්සෙල්ලම හාල් එක ලිප තියාගෙන ඉමු. වතුර දාගමු ඉස්සෙල්ලා. මේවා මේ සැරේ කුඹුරු කොටලා පාගපු වී වල හාල් වතුර ඇති කැට ටිකක් පෙරන්නත් ඕන. ලුණු කැට්ටියක් දැම්මා. කවලම් කරලා ලිපේ තියාගමු. එහෙනම් අපි තියෙනවා වෙත් කරගත්ත නෝකෝල් මැල්ලුමක්. එතකොට මේක තියෙනවා කොහිල දැන් දෙකම අඩුපාඩුයි. මේ දවස් ටිකේ අපි ගෙදර නැති හින්දා ගෙදර තිබ්බ එළවලු ටික ඔක්කොම එකට දාලා හදන්නයි යන්නේ. මෙතෙන්ට තියෙනවා බෝංචි. කොහිලයකට බෝංචි තියෙනවා. එතකොට මේකට ලීක්ස් තියෙනවා. හරි. දැන් අපි ඊතුරු කලමනා ටිකක් එකතු කරගමු. හොඳේ. ඔන්න තක්කාලි. බීලුණු. මේකටත් බීලුණු. මේකට කීරමීන් ටිකක්. කරපිංච. දෙකටම කරපිංච. ඊට පස්සේ දෙකටම රම්පා. ඔන්න. දෙකටම පහේ කුඩු. කහ කුඩු. කෑලි මිරිස්. මේකට කෑලි මිරිස් පොඩ්ඩක් විතර දාගමු. ඒකට ලුණු. මේකටත් ලුණු. හරි. දැන් අපි කවලම් කරගමු දෙකම. ඔන්න මේකටත් පොල් ටිකක් දාගත්තා. ගාගත්ත පොල්. හරියට හරි. ඔන්න මේක ඒක කවලම් කරනවා. බත හරි අලුත් හාලින්ද පොඩ්ඩක් බෙරි වෙලා වගේ එකුළු හාල. අපි පොඩ්ඩක් නිමෙන්න දැම්මා. අපි ඔන්න මැල්ලුමටයි බැදුමටයි දෙකටම දෙකක් ලිපේ ලිප් දෙකේම තියලා තියෙන්නේ. දෙකටම පොල් තෙල් දා ගන්නවා. හරි මේ වැඩේ හරි. මේ තෙල් එක පැහෙනවා. ඒකට දැම්මා උළුහල් ටිකක්. අර තෙල් එක මොකද තත්ත්වේ දන්නේ. ඒකත් පැහෙනවා. ඒකට ගින්දර සැර පොඩ්ඩක් මදි හින්දා පොඩ්ඩක් පරක්කුයි. ඒකකොට මේක කරගෙන ඉමු. ලුණු කෑල්ලකුත් දාගත්තා ඔන්න. ඔන්න ලුණු කෑල්ලකුත් දාගත්තා. දැන් අපි ඔන්න කොහිල ටිකයි බොංචි ටිකයි එකට කරපු එක දැම්මා. ඒක දාලා මේකටත් වතුර ටිකක් දාලා කවලම් කරලා ගමු. ඔන්න දැම්මා. ඒක පොඩ්ඩක් තියලා අපි අනිත් පැත්තට යන්. ඒක තෙල් එක දැන් ගොඩක්ම රත් වෙලා තියෙන්නේ. ඒකට අපි දානවා උළුහල් ටිකක්. උළුහල් පුපුරනවා ඔන්න. ඔන්න ඊට පස්සේ අපේ මැල්ලුම දැම්මා. ඒකත් හරි. ඒකටත් වතුර ටිකක් දාලා දැන් මෙන්න වතුරේ පෑය. ඒකත් කවලම් කරලා ගමු. ඔන්න වතුර පොඩ්ඩක් දාගත්තා. දැන් දෙකම කවලම් කරමු. ඒක හරි. ඒක වහමු. තැම්බෙන්න. ඒක එතන තියලා මේ පැත්තට අය යමු.
මේ නෝකොල් එක ලීක්ස් ගහක් තමයි දාලා තියෙන්නේ. හරි එකත් කවලම් කරවුවා. අපි එක පොඩ්ඩක් ලං කරලා වහමු එකත් නෝකොල් ටික තැම්බෙන්න. ඕකේ දෙකම හරි. විනාඩි 5කට පස්සේ දැන් නම් ගින්දර අඩුයි ලිපේ. මේ තමයි අපි වේලකට හදන මොනවා හරි දෙයක් තමයි වීඩියෝ කරලා දෙන්නේ බලන්න. මේ වීඩියෝ එක ඉතින් හොඳයි කියලා හිතෙනවා නම් channel එක subscribe කරලා like එකක් දාලා bell icon එකත් ඕල් දාගන්න. මේ පැත්තටත් හරවල බලමු. දාලා අඩුපාඩු තියෙනවා නම් බලලා කමෙන්ට් එකක් දාලා අපිව දැනුවත් කරන්න අඩුපාඩු තියෙනවා නම්. දැන් තැම්බිලා තියෙන්නේ අපි පොඩ්ඩක් කොහොම ඇරලා තියමු. විනාඩි 7-8කින් බා ගන්න පුළුවන් දෙකම. මේ තමයි අපි හදපු කැකුළු හාලේ බත. බොහොම අමාරුවෙන් නිවා ගත්තේ බත් එක හොඩක් බෙරි වෙලා තිබ්බේ. ඉතින් මේ වීඩියෝ එක හොඳයි නම් අපේ channel එක subscribe කරලා like එකක් දාන්න. මේ තමයි මැල්ලුම. නෝකොල් එක leaks දාලා හදපු මැල්ලුම. subscribe කරලා like එකක් දාලා bell icon එකත් all දාගන්න. මේක තමයි අපේ බෝංචි දාලා කොහිලා දාලා හදපු බැදුම. අඩුපාඩු තියෙනවා බලලා කමෙන්ට් එකකුත් දාන්න. හරියයි. මේ තමයි අපේ ගෙදර වේලකට හදන මොන හරි දෙයක් තමයි අපි වීඩියෝ කරලා දෙන්නේ බලන්න. එහෙනම් ඉතින් අපි යන්නම්. goodbye.